Finally में guys, hello guys, welcome back to another gameplay video. අසරණ ඉතින් අද play කරන්න යන්නේ Minecraft එකේ පළවෙනි guide එක. පිටිපස්සෙන් ආපු එක අයියෝ මොකක්ද ඒ උනේ? හිතා ගන්න පුළුවන්ද ඒ scene එක? අයියෝ හැමිනේනවනේ. අන්න guys ඉතින් හරි ඉතින් මුලින්ම ඉතින් දේවල් දෙකක් තියෙයි. එකක් කැමති නම් ගහක් කපා ගන්න, කැමති නම් මැරෙන්න. දේවල් දෙකෙන් කැමති දෙයක් කොබල් කරන්න පුළුවන්. මම ඉතින් කෙලින්ම rotten place මේ හදා මොකද්ද? rotten flesh මොකක් හරි රොටි වලින් අපි කපනවා. කෙලින්ම ගැම්මේ මල්ලි ඔච්චරක් ඇති. හම්බත් වෙලා හම්මට shift එක ඕක කොහමද ඕපන් එකේ තියෙන මල්ලි මේ what the hell අයියෝ මල්ලි කරගත්ත මෝඩ වැඩ තායක කඩහන්කොද මල්ලි මුගේ මොලේ හොඳයි මල්ලි ඇලේ දාලා හොදන්න මල්ලි අඩෝ අන්න බොලේ එකේ පාර හලලා හරියන්නේ මල්ලි පටන් ගන්නවා නම් කෙලින්ම ඉන්න තැනින් මේ යටින් පොළොව හරගෙන යන් ස්පීඩ් රන් එකක් වගේ හරියට හරි ගයිස් ඉතින් ටක් ගාලා මේ ටික කඩාගමු මල්ලි what the fuck පොඩ්ඩක් කොමිනාලි ටක් ගාලා අපි පහක් ඇති වෙයි 1 2 3 මල්ලි හරියන්නේ මල්ලි ඒ අයියෝ මල්ලි මෙන්න අයන් මල්ලි හිතුවේ නෑ බම් මෙච්චර ඉක්මනට අයන් සෙට් එක කියලා ඉන්න තැනින්ම හාරන එකේ වාසිය දැන් දැක්කද ගයිස් කට්ටිය සප්පාරක් දාගෙන යන්නේ නැත්තම් ඕගොල්ලෝම මං හිර කරනවා සොම්බිලා පිච්ච ලෝකෙක හහහා දරුණු වැඩි මමනේ හරි ගණන් ගන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන් මන් දන්නේ මොකක් වේද කියලා බෙල් අයිකන් එක ක්ලික් කරගෙන නැතොත් කන්ට ගහලයි කවුරු හරි රැඩ් නින්දෙන් ඉඳිද්දි මන් දන්නේ මයෙන් අහන්න එපා මම අර්ධි බලයක් නෑ මට මල්ලි ඒ ගයිස් මට අර්ධි බලයක් නෑ එහෙම එකක් නෑ කැත්තක් පිහියක් පොරවක් හදාගත්තා සවලක් උදැල්ලක් මල්ලි උදැල්ලක් හදාගෙන ඉවරයි හරි ගින්දර පුච්චලා ගන්න කෙලින්ම හොඳේ හරියන්නේ කෑමත් නෑ මල්ලි කෑම ටිකක් ඉන්දියා නේද අන්න කෑම ඉන්න අපි දන්නේ ඔයගොල්ලන්ට මොකක් වෙයිද කියලා අනාගතේ ජීවිතේ පරදුවට තියලාද හරි පොඩ්ඩක් ඉතින් අනේ මං එපා වෙනවා ලැග් නි බං මාරම ලැග් PC එකක් ඔය ළමයි අරගෙන තියන්නේ හරියන්නේ මල්ලි සොම්බි එක්ක එහෙම පන්නන් આવුත් මේ වගේ අවස්ථාවකදී අර පටන් ගැම්මේදී වගේ හරි ගයිස් ඉතින් ගයිස් ටක් ගාලා මං ගමට ගිහිල්ලා ගමක් තිබ්බ නේද මෙතන ගයිස් ඉතින් මං ස්පෝන් උනේ මේ හරියේ මම සීඩ් එකක් ගහලා මල්ලි ගැඹුරුයි පරිස්සමින් පය තියපන් අම්මට සිරි කකුල කැඩේ කකුල කැඩේ මල්ලි කකුල කැඩේ අම්මට සිරි කකුල නම් අවුලක් නෑ වගේ දෙන්න අම්මට සිරි ගව ඝාතකය වෙන්නත් පුළුවන් එළු ඝාතකය වෙන්නත් පුළුවන් කුකුල් ඝාතකය නැද්ද මල්ලි මම සාක්තු මරන්නේ පළවෙනිට කරපු දේ මතක තියාගන්න එපා ඒවා මතක කරන්න මල්ලි අයියා මල්ලි හරියන්නේ අයියා තමයි හොඳ මේ තියෙන්නේ බාණ්ඩේ ගලවලා ගන්න ආයෙ ලෑල්ලේ වයි අයියෝ මගුලක් අයියෝ බෝක ඇතුලේ උඹලා තුන් දෙනා ඵලයක් හරියට හරි නියමට ගැලපෙනාද නියම ජෝඩුව වව් අන්න අරුන් අයියෝ එහෙම කරේ අයියා වතරියවද්ද හරියන්නේ ගොවිරාල කෑම කෑවයි what the
what the hell හැකියාවෙන් කියවා අපේ ගෙදරක් කරගන්න සාවකාලික දිශසතාවකාලික මගේ හෝම් එක තෝරගත්තේ කොහොමද නියම අය හන්න දෙන්නේ සුපිරි උඹ මට ඇහෙනවා එකෙක්ගේ සද්දයක් ඔයගොල්ලෝ දන්නවා ඇති මල්ලි ඒ තමයි යකඩ අයියා මල්ලිලා අයියලා මල්ලිලා වෙලා කරන්න දෙයක් නැහැ ඉතින් කෝ යකඩ අයියා ඉන්දියා නේද මේ හරිය sound එක listening වෙනවා listening sounds where your big brothers is missing where your big brothers big මල්ලි කුණුහරුපක් කියනවා මල්ලි මේක හරියන්නේ guys මල්ලි guys big brother you හොඳට කාලා බීලා ඉන්නවද මල්ලි ඔයා දැන් නිවන් යන්න හදන්නේ ඒකයි 10ට ගණන් කරන්න කලින් ඔයා මේ කාමරේට ආවේ නැතොත් මං ඔබ මරනවා තමයි කොහොමද මල්ලි ඔහෙ යන්න කිව්වේ නෑ උඹට මල්ලි එළියේ ඉඳන් මොනවද මල්ලි කරන්නේ උඹ මරලා මට දේවල් දෙකක් ගන්න එකක් අයන්න එකක් නෑ ඕන්න කොබ්මල්ද පුරේ නෑ ඒ ඕන්න මල්ලි මට ඔයාගෙන් ගන්න තියෙන අයන් විතරයි ඒ කියන්නේ යකඩ ඔව් මල්ලි යකඩ තමයි යකඩ හරියන්නේ මම මෙතන ලීය කපන්න හදද්දී අර නිවන් ගිහිල්ලා හරියන්නේ නැහැ ඉතින් මේක මල්ලි පොපි එපා කිව්වා ඵලයන් හරි මල් පොඩ්ඩක් ඉන්න මෙතන චෙස්ට් එකක් තිබ්බා චෙස්ට් එක පිටින් උස්සන මම නැත්තම් පව් දොර වහලෙන්න ඕනේ හරි මල්ලි මේ වල තියෙන්න පුළුවන් ලූඩ් මල්ලි මොකක්ද ඒ සීන් එක එතන තිබ්බේ මහා වැඩකට නැති දෙයක් අනේ අපේ ගෙදර කොහෙද මල්ලි ඔක්කොම රැට සංවිධානය වෙලා විකුණ ගන්න බඩු ඇවිල්ලා නැත්තම් වටමේස සාකච්ඡාවද රාත්‍රියේ මං අස්සකේ වගේ මල්ලිලා කට්ටිය ඔක්කොම දැන් නිදා ගන්න යන්න මාත් නිදා ගන්න යනවා හරියට හරි මල්ලි යකෝ මොකද වෙන්නේ සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ නේ උඹ ටගල් සබ්ස්ක්‍රයිබ් කරපන් අඩෝ සබ් කරපන් අඩෝ වැඩකට නැති ඒවා වැඩකට තියෙන ඒවා තියෙන ඔක්කොම දානවද අත්‍යවශ්‍ය අනවශ්‍ය ඔක්කොම දාලා මට මෙන්න මේ ටික අවශ්‍ය ඒ මල්ලි ක්‍රාෆ්ටින් ටේබල් එකයි ෆර්නස් දෙකයි දීහා ක්‍රාෆ්ටින් ටේබල් මෙතනින් ගැහුවා ඩබල් වරෙන් 1 2යි තිබ්බට කෝල් නෑ නේ ගල් නෙමෙයි මල්ලි ලී තිබ්බ නේද ඒ ලී ටිකට මල්ලි ගහක් කපන්න නෙමෙයි ගෙයක් ගලවන්න වෙයි 1යි 2යි 3යි 4යි අවුලන්නේ අපි මේගොල්ලන්ට ළම අන්නරු කො අනිත් එක බල දෙන්න උතන අන්න පව්ව හිංසකයා මල්ලි හරක් ඉන්නවා අශ්ව ඉන්නවා මල්ලි එළුවෝ ඉන්නවා අර මොකද අර පේන්නෙත් නෑ අම්මට සිරි සොම්බි රන්තු පිටින් එනවා අපේ පාටි දාන්නවද මල්ලි පාටි දාන්නේ හැම මේ ඉඩ නෑ මල්ලි පාටි දාන්න ඉඩ නෑ කිව්වම තේරුම් ගනි අයියෝ හරියන්නේ හරි මද්ද ජීවිතේ කලකිරෙනවනේ එහෙම කලකිරෙනවද අපිට මල්ලි මොකා කලකිරුණා මල්ලි මම මෙහෙ මල්ලි නිදා ගන්නවත් දෙන්නේ නැහැ රැට ඇවිල්ලා කෑ ගහනවා නිදා ගන්න දීහන් නිදහසේ නීබා හරියන්නේ මුන් නැත්තා අඩෝ ටගලා හරිම ගාන නිදාගත්තා sweet dreams නම්
නිදාගෙන හැරුණාට පස්සේ මල්ලි ට්‍රේඩ් කරන්න අනන්නේ කෑ ගහනවා. ඒ මල්ලි කෑ ගහන්න එපා. මල්ලි ඇඟට આવොත් ඌ පුච්චනවා තමයි. අන්න පවුල් පිටින් ගිනි ගන්නවා කියන්නේ ඕකට තමයි. අර අහිංස ඌ ඉවරයි. අරොත් ඉවරයි. ඇයි බං එහෙම මං අලිය ඉල්ලන්න කියලා හැදුවේ? ආදරණීය දුවේ පුතේ මේ නරඹනවා නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා නැහනේ. එහෙනම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. හරියන්නේ නැත්තම් ඔයගොල්ලෝ. දන්නවම සබ්ස්ක්‍රයිබ් කරලා නෑ මෙන්න මේක හදා ගන්නවා. අපෝ නැත්තම් වලිය ඉල්ලනවා. මල්ලි බ්‍රෙඩ් ටික නෑ කොහොම හරප කිය. හරි. පාන් ටිකක් කාලම කතාවට බහි. මොකද දැන් මේක ඇතුළේ හිටින්නේ. චෙරි ගාස්ට් එක යස්සේ. අයියෝ වචන පැටලෙනවා ගණන් ගන්න එපා. ප්‍රෝලට වචන බෑ කියලා දන්නවා නේද? දන්නේ? අයියෝ. ප්‍රෝලට මට වචන මතක හිටින්නේ නැහැ ගණන් ගන්න එපා. වචන මතක තියාගෙන මොකටද කරන්න ඕනේ වැඩේ විතරක් චෙරි ගාස්ට් එක වැද්දේ පීස්ෆුල් ස්ථානයක්. හොඳයි. මල්ලි අපි මේ ඒ තුන මෙව්ව වෙලා. හරි. guys අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? subscribe කරලා නැත්තම් මල්ලි මොකෝ වෙන්නේ? වීඩියෝ එක බැලුවද? හරිද? හොඳයිද? subscribe කරලා නැද්ද? එහෙනම් දැම්ම subscribe කරන්න. මම පව් නෙමෙයි. subscribe කරේ නැතොත් ගෙදරට සිංහෙක් ඇවිල්ලා උඹට ගහලය. එතකන් උඹ දන්නේ. හරිනේ? වීඩියෝ එක like කරේ නැත්තම් අර තුන් දෙනා වගේ කුවුටුවක් අස්සට වෙලා පොඩ කමෙන්ට් එකක් දෙන්න පෙන්නන්න. අම්මට සිරි පොර මල්ලි උඹලා තුන් දෙනා සැපයිද දැන්? subscribe කරලා තිබෙන්නේ නැහැ නේද? ඒකින්ද දැම්ම subscribe කරපන් උඹලා තුන් දෙනා. නැත්නම් ඔබලා දෙන්නට මේක වෙන්නේ 1යි 3යි. වද දෙනවා ඕක අස්සේ තියාගෙන හොඳේ. subscribe කරපන්. ඔයාට තමයි. ඔය බලන් ඉන්න වීඩියෝ එක බලන් ඉන්නේ යන්න එපා. මල්ලි මේ යන්න එපා කිව්වා. subscribe කරලා වීඩියෝ like කරලා කමෙන්ට් කරලා කමෙන්ට් කරන්න කැමති නම් කරන්න නැත්නම් නිකන් ඉන්න. අනිවාර්යෙන් subscribe කරලා like කරන්න. එහෙනම් guys අදට අපි ගියා first guide එක මෙතනින් අවසానයි. සාසි ටික ඔබට සමන මොකද්ද කියන්නේ? what's this? මල්ලි අරුන් දෙන්නයි පරම්පත මල්ලි අන්න එපාර වතුරෙන් හැගෙන සීන් පුල්ලාන එහෙම හරියන්නේ නැහැ. එහෙනම් guys අදට අපි මේ ගියා bye.